හරි. අපි සූදානම් පුතේ තවත් අනුමාන පාඩමක් අරගෙන ඉන්න මේ සැරේ සාමාන්‍ය පෙළ විභාගයට තව දවස් කීපයයි තියෙන්නේ. දැන් ඔයා දන්නවා මම දැන් අමුතුවෙන් හඳුන්වලා දෙන්න දෙයක් නෑ. අපි කලිනුත් වීඩියෝස් දෙකක් දැම්මා. කවුරු හරි දරුවෙක් මේක නම් ඔයා බලන පළවෙනි වීඩියෝ එක අපි මේකේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්නම්. අනිත් වීඩියෝස් වලත් ලින්ක් අනිවාර්යයෙන්ම බලන්න විභාගයට උදව්වක් වෙයි. උද්දෘත ටික දීලා තියෙනවා. කෑරගලයේද මග විසිතුරුද වැඩිපුර එන්නේ කියලා කතා කරලා තියෙනවා. කෙටි කතා දෙකෙන් වැඩිපුර එන්න ඉඩ තියෙන මොන ප්‍රශ්නද කියලා අපි කතා කරලා තියෙනවා. ඒත් එක්කම දැන් මම කතා කරනවා මේ ජන කවි වලින් මෙසරේ එයිද ආවොත් එන්නේ ඉඳ තියෙන්නේ මොන පාඩමද? දැන් ජන කවි ගත්තොත් අපිට ජන කවි පාඩම් දෙකක් තියෙනවා. 10 වසරට තියෙනවා හානාහිය. හරිද? 10 වසරට තියෙනවා හානාහිය. 11 වසරට තියෙනවා කුරහන් පුතේ. කුරහන් කවි. කුරහන් ඉසිමෝ කළුවර බලලා. හරි. එතකොට මේ දෙකේ නිකන් අපි බලමුද පසුගිය අවුරුදු වල ආපු ස්වභාවය සහ ඒ ඇවිල්ලා තියෙන මොන අවුරුදු වලද ආපු ප්‍රශ්න මොනවද මේ සැරේ එන්න වැඩි ඉඩක් තියෙන්නේ මොකක්ද? ඒ වගේම ඉල්ලීමක් කරන් තියෙනවා පුතේ දැන් අපේ channel එක අර ගොඩාක් ජනප්‍රියතලයේ channel එකක් නොවන නිසා මේක සමහර දරුවෝ දකින්නේ නැහැ. හරිද? සමහර දරුවෝ දකින්නේ නැහැ. ඒතර ඔය විභාගෙට යන්න සමහරලාට විභාගෙට යන්න උදේ තමයි දකින්නේ වීඩියෝ එකක් මෙහෙම තියෙනවා. මොකද අන්තිම දවස් වෙනකොට ටිකක් මේක බලලා උඩට ආවම එතකොට තමයි ගොඩක් අය අතරට යන්නේ. එතකොට ගොඩක් ළමයි දාන කමෙන්ට් එක තමයි හැම අවුරුද්දකම අනේ ටීචර් අපි දැන් දැක්කේ අපරාධ මේක කලින් හම්බුණා නම් වගේ කමෙන්ට්ස් තියෙනවා. මේවා හදලා කියනේව නෙමෙයි. ඔයාලට අපි channel එකට ගිහලා බලන්න පුළුවන්. හරිද? ඒක නිසා ඔයා මේක බලනවා නම් ඔයාගේ යාළුවටත් බලන්න උදව්වක් විදියට ෂෙයා කරන්න. හරිද? ඔයාගේ යාළුවටත් බලන්න එයාටත් කියලා නේ පොඩි අපි උදව්වක් විදියට මේක කරගෙන යමු. විතර හැමෝම ගොඩ යනවනේ. මොකද අපි හැම අවුරුද්දකම දීපු අනුමාන වලින් බොහොමයක් පේපරේ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා පුතේ. ඒක බලන්න පුළුවන් ඔයාට අපේ channel එකට ගිහිල්ලා. ඒක නිසා විශ්වාසයෙන් ඉන්න. අපි වැඩේ කොට දාමු. ඔයාට අවශ්‍ය සියලුම මඟ පෙන්වීම අපි මේ හරහා කරනවා. විභාගේ ආසන්නම කාලෙදී ටිකක් අර වැඩිපුර මතක තියාගෙන මේක වැඩේ කොට දාගෙන යමු. හරි. ඔන්න මම එනවා මම ටිකක් පොඩක් ස්පීඩ් කතා කරනවා. ඒ ස්පීඩ් කතා කරන්න හේතුව ඔයාට විභාගයට දවස් දෙක තුනයි තියෙන්නේ. ඒතර මම හිතනවා මේක ඔයා කොහොමද ස්පීඩ් වැඩි කරලා බලන්නේ සමහර ළමයි. ඒ නිසා මම මේ ස්පීඩ් එකට කිව්වම මේ වීඩියෝ එක කෙටි වෙනවා. ඒතර ඔයාට මේ අනවශ්‍ය විදිහට වීඩියෝ එක දීර්ඝ වෙන්නේ නැහැ. ඒ නිසා කාට හරි මගේ ස්පීඩ් එක නිකන් වැඩි වගේ නම් ඔයා පොඩක් අඩු කරන්න. හරිද? අඩු කරගෙන අහන්න නැත්නම් අවුලක් නැහැ. මේ විදිහට යමු. හරි. මේ බලන්න පුතේ. හානාහියයි කුරහණසිමුවයි පාඩම් දෙක අපි ගත්තොත් ඔයා නිකන් මාක් කරන් ගියොතින් 2016 එනවා කුරහණසිමු. හරි 2016 කුරහන් කවිය ආවේ. ඊට පස්සේ හානාහිය එනවා 2018. හරි 2018 හානාහිය ඇවිල්ලා තියෙනවා. ආයිත් කුරහන් ඇවිල්ලා තියෙන 2020. හරිද 2020 තමයි කුරහන් කවිය ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ 2022 ඇවිල්ලා තියෙනවා. හරි 2022 ඇවිල්ලා තියෙනවා හානාහිය. 2022 ඇවිල්ලා තියෙනවා හානාහිය. 2024ත් ඇවිල්ලා තියෙන ආනාහිය. හරි. ඒ පොඩි අපිට නිකන් අර පොඩි රටාවකුත් පේනවා නිකන් මේ ජනකවි නිකන් අවුරුදු දෙකෙන් දෙකට එනවා වගේ එකක්. හරි කොහොම වුණත් ඔයාට නිකන් මේ දැන් මේ ජනකවි පාඩම් දෙකෙන් වැඩිපුර අවුත් ගිය අවුරුද්දේ ආනාහිය ආවා. එහෙනම් මේ සැරේ ජනකවියක් ආවොත් එන්නේ කුරහණසිමු. හරිද? එන්නේ වැඩි ඉඩකඩ තියෙන්නේ කුරහණසිමු කවි වලින් තමයි. මොකද කුරහන් කවි වලින් 2016යි 2020යි අවුරුදු දෙකයි මෙච්චර කාලයකට අහලා තියෙන්නේ. හරිද? අවුරුදු දෙකක් විතරයි අහලා තියෙන්නේ. ඊට වඩා අහලා නැහැ. ඒ නිසා අපි විශ්වාස කරනවා ජනකවි පාඩමක් මේ සැරේ එනවා නම් හානාහිය ගිය අවුරුද්දේ තාපු හන්දා මේ සැරේ කුරහන් තමයි එන්නේ. හරිද? එම් ජනකවි පාඩමක් එනවා නම් වැඩි ඉඩක් තියෙන කුරහන් ඉසිමුව එන්නේ. ඒ නිසා ඔයා කුරහන් කවිවල මම දැන් අපි හිතමු කවුරුහරි දරුවෙක් කුරහන් කවි ටික ඔක්කොම පාඩම් කරලා නැහැ. ඔක්කොම පාඩම් කරන්න ඕනේ නෑනේ. හරිද? ඔක්කොම පාඩම් කරන්න ඕනේ නෑ. දැන් සමහර දරුවෝ හිතාගෙන ඉන්නවා මේ සමහර අයට ඔය සිංහල එපා වෙලා තියෙන නිසා මේක සබ්ජෙක්ට් එක ඇනුනෙත් අර හෙන්නට පාඩම් කරන්න තියනවා කියලා එකක් නිකන් අනවශ්‍ය විදිහට මහන්සි වෙන නිසා. මතක තියාගන්න පුතේ. ඔයාලට ਵਿਚාරයකට නේ උද්දෘත 4යි නැත්තම් 3යි එන්නේ. ඒතර ඒකට හරියටම උද්දෘත 4ක් අරන් යනවා කියන එක නෙමෙයි මම මේ කියන්නේ. අපේ අච්චු පොතේ තියෙනවා සමහර කවි ඒ එක කවි අර එක ගලෙන් කුරුල්ල දෙන්නෙන් මරන්න පුළුවන් වගේ නේ. සමහර ඒවා තියෙනවා මේ අපි ඒකට කලින් පුරුදු වුණ වෙලා වැඩේ හරියට සෙට් කරගත්තොත් සමහර උද්දෘත තියෙනවා ඒව ඕන ප්‍රශ්නයකට ගලප ගන්න පුළුවන්. දැන් මගේ පන්තිවලදී විශේෂයෙන් මම දරුවන්ට එහෙම තමයි උගන්වන්නේ. ඒතර කාගෙන් කවුරු හරි මගෙන් ප්‍රශ්න කරයි. ඒතර කෙටි ප්‍රශ්න වලට කවි ආවොත් කොහොමද ලියන්නේ කියලා. කෙටි ප්‍රශ්න වලට මේ කවි 10ක් 15ක් ඔයාලට දෙන්නේ නැහැ. හරි. සමහරවිට ඔයාගේ පාඩම් කරන් යන කවි අතරින් එකක් කෙටි ප්‍රශ්න වලට ආවොත් වැඩේ ගොඩ. හරිද? ඒ අරුණම හදිසියෙවත් කෙටි ප්‍රශ්නයකට කවි පදයක් ඇහුවොත් උපරිම ලකුණු දෙකයි නැත්නම් එක ලකුණයි මිස් වෙන්නේ. ඒතර ඔයා එක ලකුණකට දෙකකට මේ හිඳ මහන්සි වෙලා අර ඔක්කොම මේක මැරීගෙන කරන්න තරම් දෙයක් නැහැ. ඒ නිසා මේ විදිහට කරගෙන යමු. ඔයා කුරහන් සිමු එකේ කවි පාඩම් කරපු නැති ළමෙක් නම් මම අර උද්දෘත වීඩියෝ එකේ කිව්ව පාඩම් කරගන්න ඕන කවි ටික මොකක්ද කියලා. ඔයා අනිවාර්යයෙන්ම මේ කවි හතර පහක් බලාගෙන යන්න. ඒ ඇති. ඒ කවි හතර පහෙන් ඔයාට මේක ප්‍රශ්නයක් ආවොත් ගොඩ දාගන්න පුළුවන්. හරි. ඒක නිසා දැන් අපි බලමුද අර 2020 අවුරුද්දේ sorry 2016 2020 කුරහන් කවි වලින් ආවේ මොනවද කියලා මේ දැන් 2016 අහනවා ජන කවියේ අව්‍යාජ බව සහ භාෂාවේ සරල බව කුරහන් කවි වලින්.
ඊට පස්සේ 2020 ඇහුවා ගොවියා මුහුණ පාන දුෂ්කරතාවය. දැන් අපි කුරහන් කවි ගත්තොත් අපි නිකන් පාඩමක් පොඩ්ඩක් පෙරලගෙන පොඩ්ඩක් කෙටියෙන් මතක් කරගනිමු. මම හිතනවා ඔයාලට උදව්වක් වෙයි කියලා පාඩම මතක් කරගන්න. අපි කුරහන් කවි මීට කලින් සාකච්ඡා කරලා තියෙනවා. හරිද? කුරහන් කවි මීට කලින් සාකච්ඡා කරලා තියෙනවා. මේ ඔයාට අවශ්‍ය නම් දීර්ඝ විස්තරයක් ඒකෙන් බලා ගන්න පුළුවන්. හැබැයි මේ වෙලාවේ එහෙම දීර්ඝ විස්තර බලන්න පුළුවන් වෙලාවකුත් නෙමෙයි නිසා මම ඔයාලට මෙතෙන්දී පොඩ්ඩක් මතක් කරලා දෙන්නම්. හරි? මේ බලන්න. දැන් ඔය මේ පළවෙනි කවිය ගත්තොත් නේ දුරුතු මහේදී කැලයට වැදීලා මසක් පමණ කල් කැලවල් කොටාලා මැදින් දිනේදී වල්ගිනි තබාලා කුරහන් සිමුව කලවර බලාලා දැන් කුරහන් වගාවේදී අර ගොවිය මාස 3-4ක් එක මාසයක ගිහිලා කැලේ සුද්ධ කරනවා ඒ කපපු කොටපුවා ආයි වේලෙන්න මාසයක් විතර තියෙනවා ඊළඟ මාසේ තමයි ආයි ඉතුරු ටික පුච්චලා කරලා ඔක්කොම කරලා නේ ආයි 4 වෙනි මාසෙදී නේ අප්‍රේල් වල වගේ තමයි වැස්ස බලලා කුරහන් ටික ඉසින්නේ එතකොට ඔය මාස 4ක ක්‍රියාදාමයේ පුතේ එක කවියෙන් කියනවනේ නේ සංක්ෂිප්ත බව කියන එකට අවධානය දෙන්න. හරිද? සංක්ෂිප්ත භාවය. ඒ සංක්ෂිප්ත බව කියන්නේ මේ වචනවල කැටි බව විතරක්ම නෙමෙයි. අර කුරහන් වගාව ඇතුලේ කරන දීර්ඝ වැඩපිළිවෙල කවියා එක කවියකින් පේලි 4කින් කියනවා. හරි පේලි 4කින් කියනවා. ඊට පස්සේ මේ එල්ලවෙන්න කවි කර කීවේ මේ බොහොම කවිය ගත්තම ඒකෙදි තියෙනවනේ අපි මෙච්චර මහන්සි වෙලා මේ කරන අස්වැන්න කොල්ල කනවා ඌරෝ ඇවිල්ලා. එහෙනම් කුරහන් වගාවත් එක්ක බැඳිලා තියෙනවා වනසතුන්ගෙන් සිද්ධ වෙන හානි. ඒතර කුරහන් වගාව කිසිසේත් ලෙහෙසි පහසු රැකියාවක් වෙන්නේ නැහැ. ඒක නිසා ගොවියා මුහුණ පාන දුෂ්කරතාවය දිගින් දිගට කතා කරනවා මේ මාකී දෙයියනි බොරුවක්ම නැති බිම එළියුණොත් කනුමදි බොහොම ළඟ ඇති ඒ නිසා කුරහන් කවියගේ අව්‍යාජත්වය ගැන ඔයා බලාගෙන යන්න. මොකද මේ කවියා මේ ගොවිය කුරහන් වගාවේදී ඒ ගොවියා මුහුණ දෙන දුෂ්කරතාවය පුතේ කවියා හින අව්‍යාජව කියනවනේ. දැන් යාට ඕනනම් කියන්න තිබ්බා මේ. එන නිකන් මේ අර නිකන් ටිකක් ලොකු කමට උඩඟු කමින් කියන්න තිබ්බා අපි මෙන්න මෙහෙම කුරහන් වගාව කරනවා ආයි සතෙට්ටවත් ලං වෙන්න දෙන්නේ නැහැ. ඒකයි මේකයිනේ. එහෙම නැහැ. පැහැදිලිව කියනවා අපි මෙච්චර මහන්සි වෙලා මාස 4 මහන්සි වෙලා කුරහන් ටික වගා කරලා යන්තම් මේකේ ගොබේ දරුලන්කොට නේ යන්තමට මේ කුරහන් ටික පීදීගෙන එනකොට මෙන්න ඌරෝ එන ගොල්ල පිටින් එන්නේ රංචු පිටින් එන්නේ එතකොට ඒ විතරක් නෙමෙයි ඒ කුරහන් කවියගේ මේ කුරහන් ගොවියගේ මේ අව්‍යාජ බව කියන්නේ එයා කියනවා මා කීදේ දෙයියනි බොරුවක් න දෙවියන් පල්ලා මේ කියන්නේ බොරු නෙමෙයි කියලා කියනවා එතකොට ඒ ඇහැට වෙහෙස නැත තුන්යමට නිදි නැති මුළු රැයක් නේ රැයේ වරු 3ම මුළු රාත්‍රියක් නැගිටලා ඉඳලා ඇස් දෙකට නිින්දක් නැහැ නේ හරියට කුසට කෑමක් නැහැ. එච්චර දුෂ්කරතාවයක් විඳගෙන තමයි අපි මේ වගාවන් සිද්ධ කරන්න කියලා හරිම අව්‍යාජව කියනවා පුතේ. ඒ නිසා අර සංක්ෂිප්ත බව වගේම කුරහන් කවියාගේ නේ කුරහන් වගාවේදී මේ ගොවියාගේ කවියාගේ අව්‍යාජත්වයේ පිළිබඳවත් ඔයා වැඩිපුර අවධානයක් දෙන්න. මේ හේනේ පැලේ මාවින්දින අසුරුක්කන් ඌරෝ ඇවිත් වටපිට කරති සක්මන් වැඩට උඩින් උන් අල්ලන මලක්කන් අපොයි මගේ කිරි වදිනා කුරකන් අර අපොයි කියන වචනය ඇතුලේ අර කුරහන් ගොවියා මුහුණ දෙන ඛේදාර්ථය මේ ඒ ඛේදනීය ඉරණම දැන් ගොවියාගේ අර සෝචනීය ඉරණම ගැන වුණත් අපෙන් ਵਿਚාරයක් අහන්න පුළුවන් මාර දුෂ්කරතාවයක් මාර කට්ටක්නේ කන්නේ හරි අවිනිශ්චිත රැකියාවක් නේ වගාව පිළිදෙලා දැන් වගා කරා කියලා අද්දකම දැන් පැත්තකටලා ඉන්න බෑ ඊළඟට ඒක ආරක්ෂා කරගන්න විදිහට දුක බලන්න ඒ නිසා ඔයා මේවා පිළිබඳ වැඩි අවධානයක් දීගෙන යන්න. ඒතර කුරහන් වගාවේදී නේ ඔය සිද්ධ වෙන සියලුම දේවල් කුරහන් කල්වල තියෙන ඔය කටු වැල්ලේ මගේ හේනේ කුරක්කන් ඒකෙත් කියනවා ඌරන්ට කියනවා කන්න නැතුව මේක ආරක්ෂා කළ දෙන ඵලයල්ලා කියලානේ. ඊට පස්සේ මෙදා හේනේ පැහිලා ඇති කුරක්කන් මේ බඩගින්නට ඖෂධයේ කුරක්කන් ග්‍රාමීය සමාජය ගැන මේක කතා කරනවා. කුරක්කන් 3යි වැපුරුවේ කියලා කියන ඒ සැරේ ටිකක් අස් වෙන්න සාර්ථක වුණාම ගොවියට දැන්න සතුට නේ අව්‍යාජමේ සතුටක් තියෙන්නේ එපෙති දෙපෙති මහේරේ කුරක්කන් නේ කුරක්කන් වගාව නිසරුණාම මගදොට යන එන්නන් පවා නේ කින්ඩියට හිනාවක් දාලා නෝන්ඩියක් දාලා යනවා ඒකෙන් පොඩි අපහසුතාවයකට ලක් වෙනවා ඉතින් මෙන්න මේ විදිහට කුරහන් කවි වලින් නේ ආවොත් අපිට මේ සැරේ ජන කවියක් කියනවා නම් වැඩිටක් තියෙන පුතේ කුරහන් කවියෙන් නෑ. ඔයා කුරහන් කවි ටික බලාගෙන යන්න. මේ ඔයාලට උදව්වක් විදිහට කියන්න. මම දන්නවා දැන් ගොඩක් අය පාඩම් කරලා තියෙන්නේ. හරිද? ගොඩක් අය පාඩම් කරලා අපි අන්තිම කාලේ සෙමිනාර්ස් කරලා ඔක්කොම කරලා තියෙන්නේ. මේවට අන්තිමේදී නිකන් එයා දල වශයෙන් කාටද දරුවෙක් හිතාගන්න බැරුව ඉන්නවනම් මේ පාඩම් 16ම බලලා නැති කෙනෙක්. හරි. දැන් මේකෙදි මම වැඩිපුර ඉලක්ක කරන්නේ. අපි හිතමු කවුරු හරි දරුවෙක් කියන පාඩම් 16න් බලලා නැහැ සාහිත්‍යය. දැන් යාට මේ වෙලාවේ පාඩම් 16ක් බලන්න බෑ. ඒ නිසා අඩුම තරමේ මම මේ මෙන්ෂන් කරන්නේ මම මේ ඉස්මතු කරන පාඩම් ටිකවත් බලාගෙන යන්න කියන පණිවිඩය තමයි මම ඔයාලට මේ දෙන්නේ. හරි. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් මුණ ගැහෙනවා. අනිවාර්යෙන්ම අපි රචනා ටික කියනවා ඔයාට අනුවාන් රචනා මොනවද මේ සැරේ? හරිද? ඒ වගේ හැම කොටසකටම අපි උදව්වක් දෙන්න සූදානම්. channel එකත් කරරැඳිලා ඉන්න. channel එක subscribe කරන්න. එතකොට වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට පණිවිඩය එනවා. එහෙනම් අපි ඉදිරියේදී තව වීඩියෝ එකකින් මුණ ගැහෙමු. ඔයාට හොඳටම විභාගේ ගොඩ දාගන්න හැකි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ආයෙත් තව වීඩියෝ එකකින් මුණ ගැහෙමු.